හායි හැමෝටම අද පෝය දවසක්. පවුලේ අයත් එක්ක පොඩි ගමනක් යන්න තමයි ලැහැස්ති වෙන්නේ. ඒ තමයි බණ්ඩාරවෙල අලුතින් ඉදිවුණු කුඹල්වෙල මහමෙවුනා භාවනා අසපුව. අද පෝය දවසක් නිසා මිනිස්සු ගොඩක් ඇවිල්ලා හිටියා. ඉතින් අපි ආවේ ලොකු බස් එකක නිසා උඩට යන්න දුන්නේ නැහැ. ඒ නිසා අපිට උනේ පයින් යන්න. පයින් යන්න අමාරු කෙනෙක්ට ත්‍රීවිල් එකක යන්නත් පුළුවන්. මං හිතන්නේ හයර් එක 500ක් හෝ 700ක්. කිලෝමීටර් 4-5ක් විතර මං හිතන්නේ ඇතුළට එන්න තියෙනවා. කොහොම වුණත් කොච්චර මහන්සි වුණත් මේ view එක මේ පන්සලේ ලස්සන දකිද්දී මේ මහන්සිය කොහෙන් යනවද කියලා දන්නේ නැහැ. ඉස්සරහ තිබ්බ පඩිපෙළෙන් අපිට ඇතුළට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් පන්සල වටේ තියෙන මේ පාරෙන් ගිහින් පිටිපස්සෙන් ඇතුළට යන්නත් පුළුවන්. අපිට මහන්සි නිසා ඉතින් අපි පඩිපෙළෙන් ඇතුළට ගියේ නෑ. මේ පාරෙන් තමයි ඇතුළට ගියේ. ගොඩක් අයට නිවාඩුවක් හම්බ වෙන්නේ පෝය දවසක. ඉතින් ඒ හින්දා මිනිස්සු වැඩිපුරම ඉන්නෙත් මේ වගේ දවස්වලට. ඒ වුණාට මගේ අදහස නම් අපි නිවාඩුවක් දාලා හරි මිනිස්සු අඩු දවසක ඇවිත් පන්සල වඳින එක, පන්සල බලන එක හොඳයි කියලා. බුදුමැදුර ඇතුළට යද්දී නම් අපිට ෆෝන් වලින් වීඩියෝස් ෆොටෝස් ගන්න බෑ. ඔයාලට බලන්න ඩවුන්ලෝඩ් කරලා ගත්ත එක ෆොටෝ එකක් ඇඩ් කළා. පන්සලේ හැම තැනක්ම එකම වගේ ලස්සනයි. මොන පැත්තෙන් බැලුවත් හරි ලස්සන view එකක් පේනවා. දැන් වෙලාව 11:12 විතර ඇති. කොහොම හරි දැන් අපි බහින්න තමයි යන්නේ පහලට. ඉතින් පයින් බහින්න බැරි හින්දා පොඩි වාහනයක් සෙට් කරගත්තා අපි කීප දෙනෙක්ට යන්න. ඉතින් ඇත්තට මේ වුණාට ඒ කියන්නේ අමාරුයි මොකද ටයිම් එකත් එක්ක. ඒත් කොහොම හරි පහලට යන්න ඕනි හින්දා ඒකේ නැගලම ගියා. හැබැයි අද පොය දවස නිසා ගොඩක් ට්‍රැෆික් වැඩි මේ පාරේ. කොහොම වුණත් පැය ගානකට පස්සේ අපිට පහලට යන්න පුළුවන් වුණා. උනේ ආරුක්කු නමේ පාලම. මන්නම් කීප වරක් මෙතනට ඇවිල්ලා තියෙනවා. හැබැයි අම්මා ඇවිල්ලා නැති හින්දා අපි එතනට යන්න තීරණය කළා. පාලමුඩ ට්‍රේන් එකක් දකින්න ඕනිමයි කියලා තමයි හිතන් ආවේ. how lucky පාලමුඩ ට්‍රේන් එකක් තියෙනවා. නයිනාචල් නම් අද නිවාඩු දවසක් නිසාම නෙමෙයි. මම දැකලා තියෙනවා මේ දවස්වල ගොඩක් ටුවරිස්ට්ලා ඒ වගේම ලංකාවේ අය බලන්න එනවා. ඉතින් අපේ මේ චූටි පික්නික් එක මෙතනින් ඉවරයි. අපිට ප්ලේසස් දෙකයි කවර් කරන්න පුළුවන් උනේ.
ඉතින් තව ලස්සන ගමන්වල වීඩියෝස් මං අරන් එන්නම්. එතකම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාන්න මේ වීඩියෝ එක ලස්සනද නැද්ද කියලා. එහෙනම් ගිහින් එන්නම්. බයි. මේ තමයි අපි කිව්ව බස් එක.